සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ළඟම එනවා. අවුරුදු මේසයට නැතුවම බැරි රසම රස පොල් කේක් එකක් හදන විදිහ තමයි අද අරගෙන ආවේ මම. ඉතින් මේ රසම රස පොල් කේක් එක හදන්න බීට ඒ වගේම පැණි අවශ්‍ය නැහැ. අද මම සීනි වලින් තමයි මේ රසම රස පොල් කේක් එක හදන්නේ. ඉතින් මේ පොල් කේක් එක හැදුවම මුළු ගෙදරම වෙඩින් කේක් හැදුවා වගේ සුවඳ තියෙන විදිහට හදන්නේ කොහොමද කියලා එහෙනම් අපි බලමු. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් ගාලා අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 500ක් අවශ්‍ය වෙනවා. මේ වගේ අඩු කෝප්පයකින් වතුර කෝප්ප එකමාරක් ඕන වෙනවා. ඒ වගේම රටඉඳි ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. රටඉඳි වල ඇට අයින් කරලා එක ගෙඩියක් කෑලි 2-3කට මේ වගේ කපා ගන්න ඕනේ. ඒ වගේම ඉඟුරු දෝසි ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. ඇත්තටම පොල් කේක් එකක් ගොඩක් රස වෙනවා ඉඟුරු දෝසි වලින්. ඒ නිසා ඉඟුරු දෝසි ග්‍රෑම් 100ක් ගන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට ග්‍රෑම් 50ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉඟුරු දෝසිත් මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට මුද්දරස් පළම් ග්‍රෑම් 100ක් මම අරගෙන තියෙනවා. ඊළඟට පුහුල් දෝසි ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. මම මෙතන කජු ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒකෙන් එක කොටසක් මේ විදිහට රෝස්ට් කරන්න නැතුව මම අරගෙන තියෙනවා කෑලි කපලා. අනිත් කොටස විතරයි මම oven එකේ දාලා රෝස්ට් කරලා ගත්තේ. ඒ වගේම වැනිලා තේ හැඳි දෙකකුත් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 3ක් මම මෙතන අරගෙන තියෙනවා. ඊළඟට මාගරින් හෝ බටර් ග්‍රෑම් 100ක් අරගන්න ඕනේ. මම අද ඇස්ට්‍රා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට කේක් පිටි ග්‍රෑම් 250ක් මම අරගෙන තියෙනවා. ඕගොල්ලොන්ට කැමති නම් පාන් පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි එකක් ඕන කරනවා. ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි රෝස් එසන්ස් තේ හැඳක් අවශ්‍ය වෙනවා. රෝස් එසන්ස් කේක් එකට දැම්මම කේක් එක හරි සුවඳයි. වෙඩින් කේක් හැදුවා වගේ සුවඳක් තමයි එන්නේ එතකොට. ඊළඟට රුලන් ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. සුවඳ කුඩු තේ හැඳි එකයි. මේ පොල් කේක් එක හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඕගොල්ලොන්ට ඒකෙනුත් බලන්න පුළුවන්. මුලින්ම කේක් පිටි වලට බේකින් පවුඩර් තේ හැඳයි ඒ වගේම අප සෝඩා තේ හැඳි භාගයක් දාලා 3 පාරක් විතර හරලා පැත්තකින් තියාගන්න. දැන් අපි පොල් කේක් එකට අවශ්‍ය කරන පැණි පොල් එක හදාගන්න විදිය බලමු. අද මම මේ පොල් කේක් එකට පැණි පොල් හදාගන්නේ සීනි වලින්. පැණි භාවිතා කරලා නෙමෙයි. භාජනයක් ලිපේ තියලා පොල් කේක් එක හදන්න පාවිච්චි කරන සීනි ග්‍රෑම් 250න්ම තමයි මේස හැඳි 3-4ක් වගේ මේ විදිහට දාලා මම කැරමල් එක මුලින්ම හදාගන්නේ. සීනි කැරමල් කරගatti ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. ලිපේ ගින්දර වැඩි වුණොත් කැරමල් එක කර රසක් එන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති සීනි ටික දිය වෙලා ටික කැරමල් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සන ගෝල්ඩන් කලර් එකකට කැරමල් එක හදාගත්තට පස්සේ මම ඒකට වතුර කෝප් එකමාර එකතු කරනවා. ඊට පස්සේ ඉතුරු සීනි ටිකත් එකතු කරලා මම සීනි පැණි එක හදාගන්නවා. ඉතින් විනාඩි 2-3ක් ගියාට පස්සේ මේ වගේ පැණි එකේ හොඳට බුබුලු දාන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අපි පොල් ටික එකතු කරගන්න ඕනේ. පොල් කේක් හදද්දී පැණි පොල් එක ටිකක් දියාරු ගතියට තියෙන විදිහට තමයි හදාගන්න ඕනේ. පැණි පොල් එක දියාරු ගතිය අඩුවෙන් තිබුණොත් වෙන්නේ පොල් කේක් එක හැදුවට පස්සේ ගොඩක් වියලෙන්න බලනවා. ඒ නිසා ඔයගොල්ලෝ පැණි පොල් එක ටිකක් දියාරු ගතියට මේ විදිහට හදාගන්න. ඉතින් පොල් දාලා මේ විදිහට විනාඩි 3-4ක් වගේ යද්දී පැණි ටික උතුරන්න ගන්නවා හොඳටම. ඒ වෙලාවෙදී ලිප ඕෆ් කරන්න ඕනේ. ලිප නිවුවට පස්සේ මේ හදාගත්ත පැණි පොල් එක හොඳටම නිවෙන්න දෙන්න ඕනේ. මොකද අපි මේ පොල් කේක් එක හදන්න බිත්තර පාවිච්චි කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පැණි පොල් එක හොඳටම නිවිලා තියන්න ඕනේ. ඊළඟට වෙනම පෑන් එකක් ලිපේ තියලා බටර් ටික මේ විදිහට මම දිය කරගන්නවා. මම රුලන් ටික බටර් වලින් තමයි බෙදගන්නේ. නිකම්ම රුලන් කබලේ බෙදලා අරගන්නවට වඩා මේ විදිහට බටර් ටිකක් දාලා බැද්දම හරිම රසයි පොල් කේක් එක. රුලන් දැම්මට පස්සේ බටර් එක්ක මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරගන්න. ඉතින් මේ විදිහට බෙදගත්ත රුලන් ටිකත් හොඳට නිවෙන්න දෙන්න ඕනේ. ඉතින් ඊළඟට මම බිත්තර 3ක් අරගෙන මේ විදිහට හොඳට විස්ක් එකෙන් ගසා ගන්නවා. ඔයගොල්ලන්ට හැන්දෙන් උනත් මේ වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් බිත්තර ටික හොඳට බීට් කරගත්තට පස්සේ මම මේ බිත්තර මිශ්‍රණය ටිකක් පැත්තකින් තියලා පැණි පොල් එකට දැන් මම වියලි පළතුරු ටික එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් මම ගත්ත
පුහුල් දෝසි ටික, මුද්ද රස් පළම් ටික, ඒ වගේම මම එකතු කරගත්ත රටෙන්දි, ඒ වගේම මම එකතු කරගත්ත ඉඟුරු දෝසි, ඒ හැමදේම මම මේ පැණි පොල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මිශ්‍රණයටම මම රෝස් සීසන් ස්ටේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණයටම වැනිලා ඒ වගේම සුවඳ කුඩුත් එකතු කරගන්නවා. ඒ මිශ්‍රණයටම කජු ටිකත් මම එකතු කරගන්නවා. ඉතින් මේ එකතු කරගත්ත හැම දෙයක්ම පැණි පොල් එකත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න කලවම් කරගන්න ඕනේ. ඉතින් දැන් මම මේ මිශ්‍රණයට බිත්තර ටික එකතු කරගන්නවා. ඒකටම මම බැදගත්ත රුලන් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. බිත්තර සහ රුලන් එකතු කරාට පස්සේ පැණි පොල් එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න. අවසානයේදී මම පිටි ග්‍රෑම් 250 එකතු කරගෙන ඒකත් හොඳට පැණි පොල් මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්නවා. පිටිවල කැටගතිය නැති වෙන්න පැණි පොල් එකත් එක්ක මේ පිටි එක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මම මේ පොල් කේක් එක හදන කේක් ට්‍රේ එකේ සයිස් එක අඟල් 9 සයිස් එක. ඔයගොල්ලන්ට අඟල් 9 රවුම් තැටියකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ටිකක් පැතලිවට හදා ගන්න ඕන නම් පොල් කේක් එකේ උස අඩු කරලා අඟල් 1.5 ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අද මම ඔයිල් පේපර් එකක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ පාච්මන්ට් පේපර් එකක්. ඔයිල් පේපර් එකක් පාවිච්චි කරන්න එපා මේ පොල් කේක් එක හදන්න. මොකද අපි වියලි පළතුරු දානවනේ කේක් එකට. වියලි පළතුරු දැම්මම ගොඩක් බරින් වැඩි කේක් එක. මේ කේක් එක ඔයිල් පේපර් එකේ දාලා බේක් කරොත් එහෙම වෙන්නේ කේක් එකට ඔයිල් පේපර් එක ඇලිලා තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම අපි පාච්මන්ට් පේපර් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ මේ වගේ පොල් කේක් ඒ වගේම රටෙන්දි කේක් හදනවා නම්. ඉතින් මම මේ විදිහට හදාගත්ත පොල් කේක් මිශ්‍රණය කේක් තැටියට දාගන්නවා. කේක් තැටියට දාගෙන හොඳට තුනී කරගන්නවා. ඊට පස්සේ මම රෝස්ට් කරගත්තේ නැති කජු ටිකත් එකතු කරගන්නවා මේ විදිහට උඩින්. මේ විදිහට කජු කෑලි හරි කජු පියලි හරි උඩින් දැම්මම හරිම රසයි කේක් එක කද්දී. සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් කරපු oven එකේ මම පැයක් බේක් කරගත්තා මේ පොල් කේක් එක. මට පැයක් ගියා හරියටම බේක් වෙන්න. ඕගොල්ලෝගේ oven එකේ උෂ්ණත්වය අඩු වැඩි වෙන විදිහ අනුව කාලය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට විනාඩි 45න් උනත් බේක් වෙලා ඉවර වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ කේක් එක හිමීට බේක් වෙන්න දෙන්න ඕනේ. ඔයගොල්ලෝ ඒ නිසා අංශක 150ට වැඩිය දාලා උෂ්ණත්වයේ බේක් කරන්න එපා. එහෙම වුණොත් පොල් කේක් එක කර වෙන්න බලනවා. ඒ වගේම තමයි කේක් එක බේක් වුණාට පස්සේ oven එකෙන් කේක් එක එළියට ගත්තට පස්සේ කේක් එක හොඳට නිවෙනකම්ම කේක් එක අයින් කරන්න උත්සාහ කරන්න එපා කේක් තැටියෙන්. එහෙම කලින් අයින් කරන්න උත්සාහ කරොත් සමහර විට කේක් එක කැඩෙන්න බලනවා. ඒ නිසා කේක් එක හොඳට නිවෙන්න දෙන්න කේක් ට්‍රේ එකෙන් අයින් කරන්න කලින්. ඔයගොල්ලන්ට පේනවා ඇති මම පාච්මන්ට් කොලයක් පාවිච්චි කරපු නිසා කේක් එකේ ඇලෙන්නේ නැතුව මට මේ පේපර් එක ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. ඔයිල් පේපර් එකක් දැම්මොත් මේ විදිහට ලේසියෙන් අපිට මේ කොලේ ගලව ගන්න බෑ. මේ බලන්න කේක් එකේ යටපැත්ත පොඩ්ඩක්වත් කර වෙලා නැහැ. හරි උෂ්ණත්වයේදී බේක් කරගත්ත නිසා. ඉතින් ළඟ එන සිංහල අලුත් අවුරුද්දට යාළුවෝගේ ගෙදර අරන් යන්න, ඒ වගේම මොනවා හරි පාටි එකක් තියෙද්දිත් මේ කේක් එක ගොඩක්ම ගැලපෙනවා. මේ කේක් එක හරිම රසයි. හැදුවම ඇත්තටම කිව්වොත් එහෙම මේ කේක් එක ගොඩක්ම රස වෙන්නේ දවසක් විතර ගියාට පස්සේ තමයි මේ කේක් එකේ රස හොඳට තියෙන්නේ. ඔයාලට මේ පොල් කේක් එක හදද්දී ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් රස වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.